කෝෂික් එක පත්තර කන්තෝරුවක වැඩ කරන්නේ. එක දවසක් කෝෂික් එයාගේ ඔෆිස් එකට වෙලා වැඩ කර හිටියේ. එතකොට එක මිනිහෙක් ආවා එයා ළඟට. ඒක දැන්වීමක් පළ කරන්න. කෝෂික් එයාගෙන් ඒ දැන්වීම සම්පූර්ණ විස්තර ඒ දැන්වීමට දාන්න ඕන කෙනාගේ ෆොටෝ එකකුයි ඉල්ලුවා. ඒ මිනිහයා එයාගේ සාක්කුවෙන් ගත්තු ෆොටෝ එකක් කොෂික්ට දුන්නා. කොෂික් ෆොටෝ එක බලලා අර මිනිහයා දිහාත් හොඳට බලලා ඇහුවා, මේ මොකක්ද මේ විහිළුව? මරණ දැන්වීමට මේ ඔයාගේම ෆොටෝ එකක් දෙන්නේ? ඒ මිනිහයා කිව්වා, හා සර්, මොකද පළ කරන්න ඕන මගේ මරණ දැන්වීම. මොකද අද රැයට මම මැරෙනවා. කොෂික්ට මේක අමුතු දැන්වීමක්, අමුතු අත්දැකීමක් නිසා කොෂික් ඇහුවා, ඔයා කොහොමද දන්නේ අද ඔයා රැ මැරෙනවා කියලා? ඒ මිනිහයා කිව්වා, සර්, මගේ ගෙදර හොල්මනක් ඉන්නවා සර්. ඒ හොල්මන තමයි කිව්වේ එයා අද රැයට මාව මරනවා කියලා. ඔයාට විශ්වාස නැත්නම් සර් මගේ ගෙදරට ඇවිත් බලන්න. මේ වෙනකොට කොෂික් හිටියේ හොඳටම තරහ ගිහින් උනත් ඒ මිනිහයා කියපු මේ කතාව නිසා කොෂික්ට ටිකක් හිනාත් ගියා. කොෂික් ඒ මිනිහයාට කිව්වා, හරි, ඔයා මට ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක දෙන්න. මම හවසට ඔයාගේ ගෙදර එන්නම්. ඔයා කියන හොල්මන බලලා යන්න. ඒ මිනිහයා එයාගේ ලිපිනය ෆෝන් නම්බරේ දුන්නා. ඒ ලිපිනයත් මේ පත්තර කන්තරුවට කිට්ටුවම ගමක්. කොෂික් ඔෆිස් එකේ වැඩ ඉවර කරලා රෑ 9ට විතර අර මිනිහයාගේ ගෙදරට ගියා. ඒ මිනිහයා හුඟක් බය වුණු මොහොනකින්ම ඇවිත් ගෙදර දොර ඇරියා. ඒ මිනිහයා කොෂික්ව දැක්ක ගමන් ඒ මිනිහයා ලොකු හුස්මක් පිට කරලා බය නැති කරගත්තා. කොෂික්ව ගේ ඇතුළට එක්කන් ගිහින් ඉඳගන්න දීලා ඒ මිනිහයා තේත් හදලා දුන්නා කොෂික්ට. ඊට පස්සේ ඒ මිනිහයා හදිස්සියෙම මොනවා හරි මතක් වුණා වාගේ කිව්වා, සර්, ඔයා ඔහොම ඉන්න. ඔහොම තේක බොන්න. මම විනාඩි 5න් ඉක්මනට එන්නම්. කොෂික් හැම දෙයකටම සූදානම් වෙලා ආවේ. එයා මේ පැත්තේ පොලිසියේ අයවත් හොඳට අඳුරන නිසා එයා කිසිම දෙයකට බය වුණේ නැහැ. කොෂික් දැක්කා අර මිනිහයා ඒ කාමරෙන් එළියට ගියා විතරයි. කොෂික්
කොෂික් හිටපු තැනින් නැගිටලා ඒ සද්ද එන කාමරයට ගිහින් මෝඩ බොරු දැන්වීම් වලට මේ පත්‍රවල ඉඩ නෑ. ඒ මිනිස්සයාට හොඳටම බැනලා කොෂික් ඒ මිනිස්සයව එලව ගත්තා ඔෆිස් එකෙන්. ඒ මිනිස්සයත් මුකුත් කියන්නේ නැතුව එතනින් පිට වෙලා ගියා. ඒ මිනිස්සයාගේ පත්‍ර කන්තෝරුවෙන් පිට වෙලා ගිහින් විනාඩි 2ක් විතර ගත වෙන්නේ නැති. එළියෙන් මිනිස්සුන්ගේ කෑ ගහන සද්දේ හයියෙන් ඇහුණා. කොෂික් ඒ සද්දෙට එළියට ඇවිත් බැලුවම දැක්කා කවුරු හරි වාහනයකට හැප්පිලා. එතන මිනිස්සු වට වෙලා හිටියා. ඒ හැප්පිච්ච කෙනා එතනම මැරිලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. මීට මොහොතකට කලින් දැන්වීමක් පත්තරයට දාන්න ආපු ඒ මිනිස්සයා. කොෂික්ට මුකුත් හිතන්නවත් වෙලාවක් ලැබුණේ නැහැ. එයාගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා. කෝල් එක එයාගේ යාළුවා මනෝජ්ගෙන්. කතා කරේ මනෝජ්ගේ වයිෆ්. කොෂික් අයියා, අනේ කොෂික් අයියා, අනේ මන් දන්නේ මනෝජ්ට මොනව වෙලාද කියලා. දවස් 3ක් වෙනවා. මොනවත් කන්නෙත් නැහැ, මොනවත් බොන්නෙත් නැහැ, මුකුත් කියන්නෙත් නැහැ. නිදිය ගන්නෙත් නැහැ. මුළු දවසම ගෙදර මුල්ලකට වෙලා බය වෙලා ඉන්නවා. මට තේරෙන්නේ මොනා කරන්නද කියලා. කොෂික් කිව්වා, හරි නංගි බය වෙන්න එපා, මම දැන්ම එන්නම්. මනෝජ්ගේ ගේ තිබුණේ ඔෆිස් එකේ ඉඳලා විනාඩි 10ක විතර දුර. ඒ ගෙදරට ගියාම කොෂික් දැක්කා මනෝජ් කාමරේ මුල්ලක වේවුලා ඉඳගෙන ඉන්නවා. බයෙන් තනියම කියවනවා. මම මොනවත් කරේ නැහැ. මම වරදක් කරේ නැහැ. මාව අතාරින්න. ප්ලීස් මාව අතාරින්න. මනෝජ්ගේ වයිෆ් කිව්වා, බලන්න අයියා මෙයාගේ මේ හැසිරීම් හරියට පිස්සෙක් වාගේ. හා නංගි බය වෙන්න එපා.
එයාට මුකුත් වෙන්නේ නැහැ. මං කතා කරන්නම්. එයාට ඔයා ගිහින් අපිට තේ හදන් එන්න. කොෂික් කිව්වා. මනෝජ්ගේ වයිෆ් එතනින් ගියාට පස්සේ කොෂික් මනෝජ් ළඟට ගිහින් ඇව්වා. මනෝජ් උඹට මොකද වුනේ? මොකද මේ පිස්සෙක් වාගේ කරන්නේ? බලපන් ශලනි නංගි දිහා. එයාත් හොඳටම බය වෙලා උඹගේ වැඩ නිසා. මනෝජ් බයෙන් වටපිට බලන ගමන් කිව්වා. එයා මාව මරයි. එයා මෙතනම ඉන්නේ. අර දෙන්නවත් මැරුවා. දැන් මගේ වාරේ මාව මරයි. මේ දේ ඇහුණු කොෂික්ට මොකක් හරි දෙයක් තේරුණා. කොෂික් ඉක්මනට මනෝජ් ළඟින් නැගිටලා එයාගේ ඔෆිස් එකට දිහුවා. දුවලා ගින් එයාගේ ලාච්චුවේ තිබුණු අර මැරිච්ච මිනිස්සු දෙන්නගේ ෆොටෝ අතට අරන් ආපහු ඉක්මනට මනෝජ්ගේ ගෙදරට ආවා. ඇවිත් මනෝජ්ට අර ෆොටෝ දෙක පෙන්නලා ඇහුවා. මනෝජ් මේ බලපන්. මේ දෙන්නව නේද එයා මැරුවේ? ඔයාවත් එයාමද මරන්න එන්නේ? කියපන්. මේ දෙන්නා ගැනද උඹ කියන්නේ? මනෝජ් එකපාරක් ඒ ෆොටෝ දිහා බලලා අඬාගෙනම හිටපු තැනින් නැගිට්ටා. ඒ අඬන සද්දේ ඇහිලා ශලනිත් එතනට දුවගෙන ආවා. ශලනි දැක්කා මනෝජ් ෆොටෝ දිහා බලන් කෑ ගගහ අඬනවා. ඒත් ශලනිට එක වචනයක්වත් කියන්න වෙලාවක් නොදීම අඬමින් කෑ ගහගහ ජනේලේ ළඟට දුවපු මනෝජ් කොෂික්ටවත් ශලනිටවත් අල්ලගන්නවත් බැරි වුණා. මනෝජ් එයා හිටපු බිල්ඩිමේ කාමරේ ජනේලෙන් එළියට පැන්නා. ශලනි මේ වෙච්ච හැම දෙයක්ම බලන් හිටියේ. පොලිසියෙන් ආවට පස්සේ ශලනි වෙච්ච හැම දෙයක්ම පොලිසියට කිව්වා. සර් මොකක් හරි දෙයක් වුණා. මොකක්ම හරි දෙයක්. මට තේරුන්නේ ඒ මොකක්ද කියලා සර්. මොකද අර ෆොටෝ දෙක දිහා දැක්කට පස්සේ එයා හුඟක් බය වුණා. මේක සියදිවි හානි කර ගැනීමක් වුණත් කට උත්තර ගන්න කොෂික්වත් පොලිසියට අරන් ගියා. පොලිසියෙන් ප්‍රශ්න අහනකොට කොෂික් හැම දෙයක්ම කිව්වා. අර ෆොටෝ දෙකත් පොලිසියට පෙන්නුවා. ෆොටෝ දෙක දැකපු ගමන් පොලිසිය අය කිව්වේ මේ මංකොල්ලකාරයෝ දෙන්නෙක් කියලා. මෙයාලට නඩු කිහිපයක්ම තියෙනවා කියලයි පොලිසියෙන් කිව්වේ. කොෂික්ගෙන් හුඟක් ප්‍රශ්න ඇහුවා. ඒත් කොෂික්ට එකම දෙයයි කිව්වේ මේ තුන් දෙනාවම මැරුවේ හොල්මනක් කියලයි. පොලිසියෙන් මනෝජ්ගේ කෝල් ඩීටේල්ස් චෙක් කරාම මනෝජ් කීප පාරක් මේ මංකොල්ලකාරයින්ට කෝල් කරලා තියෙනවා. පොලිසියෙන් කොෂික්වත් සැක කරා මේ මරණවලට එයා කොහොම හරි සම්බන්ධ ඇති කියලා. පොලිසියට සාමාන්‍ය විදිහට කොෂික්ගෙන් මුකුත් දැනගන්න බැරි වුණා. ඒ නිසා ටිකක් තදින් බය කරලා ගහලා ඇත්ත දැනගන්න උත්සාහ කරා. එතකොට කොෂික්ගේ කටහඬ ටික ටික වෙනස් වෙන්න ගත්තා. එයා ඇත්ත කියන්න පටන් ගත්තා. මම කොෂික් නෙවෙයි. මම රංජීව්. මේ කොෂික් එයාට උසස් වීමක් ගන්න මාව මැරෙව්වා. මෙයාගේ යාළුවා මනෝජ් අර මිනිස්සු දෙන්නට කියලා තමයි මාව මැරෙව්වේ. උන් දෙන්නවයි මනෝජ්වයි මම ඉවර කරා. දැන් මුගේ වෙලාව. පොලිසියට ඇත්ත කතාව දැනගන්න ලැබුණත් ඒ කතා කරේ කොෂික් නෙවෙයි. පොලිසියට මේ විස්තර කොෂික්ගෙන්ම දැනගන්න ඕන වුණා. පොලිසිය බලන් හිටියේ කොෂික්ට සිහිය එනකන්. මොකද කතාව කියලා ඉවර වුණාට පස්සේ කොෂික්ට සිහිය නැතුව ගියා. කොෂික් සිහිය ආවට පස්සේ කොෂික් අඬා ඇත්ත කතාව කිව්වා. හා සර් මම තමයි රංජීව්ව මැරුවේ. මනෝජ් මට උදව් කරා. දැන් මේ හොල්මන මාවත් මරයි සර්. මාව මරයි. ඇයි මම එහෙම දෙයක් කරේ? ඇයි මම ඒ වගේ වැරද්දක් කරේ?
කොෂික්ව ජීවිතාන්තය දක්වා හිරේට නියම වුණා. ඒත් හිරගෙදරදිත් කොෂික් හැසුරුනේ හරියට කවුරු හරි එයාගේ පස්සෙන්ම එනවා වාගේ. ඊට මාස 3කට පස්සේ කොෂික්ගේ මරණය හිරගෙදරදීම සිද්ධ වුණා. අද පත්‍ර දැන්වීම කොෂික්ගේ ෆොටෝ එකත් එයාගේ විස්තරයත් ඇතුළත්.